මේ අර මේ දැහැමි දූගේ ගෙදරද? ඔයා ගෙදරද? අපි නම් නිකම්ම ඇවිල්ලා එතනටම සොයාගෙන නේද? හරි හරි. අපි ආයෙ පොඩි පණිවිඩයක් කියන්නේ. ඔයාගේ පුංචි දැහැමි සිද්ධාලේපායතනේ කැකුළු පුංචි සිත්තරු ජයග්‍රාහකයෝ අතරින් විශේෂ ජයග්‍රහණයක් ලබලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඔයාට තනියම කියනට වඩා හොඳයි. අම්මා ඉන්නවද දැහැමි කියලා? අපි අම්මටත් කතා කරමු. අපි මේ සිද්ධාලේපායතනෙන් ආවේ දෙන්නටම ආයුබෝවන්. අපි ආවේ ලොකු පණිවිඩයක් කියලා යන්නේ. සිද්ධාලේපායතනෙන් පුංචි සිත්තරු. ඔයාට මතක ඇති දෙන්නේ. ඔව් අපි පුංචි දූ දැම්මන්නේ දැහැමි. ඔව් එතකොට දැහැමි ලංකාවේ අපි දරුවෝ 73000ක් නේද? 73000කින් ඔයා හිතන කීවෙනිය විතර වෙලා ඇද්ද දැහැමි? හිතා ගන්න බෑනේ. හරි. දැහැමි තමයි ලංකාවෙන්ම මම හිතන්නේ දැහැමි ළඟටම ගමු. දැහැමි කො මේ දෙන්නගෙන් කවුද පොඩි එකා? දැහැමි එන්නකෝ. මේ දැහැමි තමයි අපේ සිද්ධාලේපායතනේ කැකුළු පුංචි සිත්තරු තරඟේ ලංකාවෙන්ම පළවෙනිය. යාලට ඒ ගෞරවනීය ආරාධනාව කළා යන්න. දෙසැම්බර් 14 තෑගි ගොඩාක් දෙනවා කියලා. මමත් යනවා. ඔයාලත් එන්න. සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු චිත්‍ර තරඟයෙන් මගේ දුව ලංකාවෙන්න ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා. ඇත්තටම හරිම සතුටුයි. සිද්ධාලේප ආයතනයේ කැකුළු පුංචි සිත්තරුන් සොයා යන ගමනේ පුංචි දරුවන්ගේ දක්ෂතාව පෙන්වන්නේ යාලට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම යාලගේ දක්ෂතාවයන්ට හොඳ වටිනාකමක් අගය කිරීමක් ලබා දීම ගැන සිද්ධාලේප ආයතනයට ස්තුතිවන්ත වෙනවා.